සුබ දවසක් ඔයගොල්ලෝ හැමෝටම. ඉතින් අද මේ වීඩියෝ කතා කරන්නේ ශ්‍රී ලංකා පොලිසිය ගැසට් කරපු රැකියා 7500 ගැන තොරතුරු ඔයාලට පැහැදිලි කරන්න. එතකොට මේකේ වේකන්සි තුනක් දක්වලා තියෙනවා PC, ඒ වගේම WPC, PSD. ඒ කියන්නේ පොලිස් කොස්තාපල්, ඒ වගේම කාන්තා පොලිස් කොස්තාපල්, ඊළඟට ඩ්‍රයිවර් විදිහට තමයි මේ වේකන්සි තුන සම්පූර්ණ කරලා තියෙන්නේ. එතකොට මේකේ අධ්‍යාපන සුදුසුකම් වශයෙන් O level සමත් වෙලා තියෙන්න ඕනේ. ඒ වගේම විශේෂයෙන්ම ගණිතය සමත් වෙලා තියෙන්න ඕනේ. O level සමත් වෙලා කියන්නේ 6.3 සම්පූර්ණ වෙලා තියෙන්න ඕනේ. ඒ වගේම A level සමත් වී තිබීමත් අනිවාර්යයි. ඒ වගේම තවත් අධ්‍යාපන සුදුසුකම් තිබීම ප්‍රමාණවත් වෙනවා. ඒ වගේම මේකේ වයස සීමා වෙන්නේ අවුරුදු 18ත් 26ත් වෙනවා. එතකොට මේ අවුරුදු 18ත් 26ත් සීමා වෙන්නේ PC සහ WPC. ඒ වගේම ඩ්‍රයිවර් තනතුර සඳහා අවුරුදු 18ත් 35ත් අතර වයස සීමාව බලනවා. ඒ වගේම ඔයා විශේෂයෙන් ලාංකික පුරුෂයෙක් වෙන්න ඕනේ. ඒ වගේම හොඳ ශාරීරික යෝග්‍යතාවක් තිබෙන්න ඕනේ. ඒ වගේම ඔයාලට අපරාධ වාර්තා නොතිබිය යුතුයි. එතකොට ඔයා මේක ඇප්ලයි කරන්න ඕනේ. ඔයාලා ඔන්ලයින් තමයි මේක ඇප්ලයි කරන්න ඕනේ. එතකොට ඒකේ මම ලින්ක් එක දාලා තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඔයා ඔන්ලයින් ගිහිල්ලා ඒකේ තොරතුරු ෆිල් කරන්න. එතකොට මේ තොරතුරු ෆිල් කරනකොට ඔයා අනිවාර්යෙන් ඔයා දුරකථන අංක ඔයාගේ ඊමේල් ඇඩ්‍රස් එතකොට ඔයා දක්වන තොරතුරු අනිවාර්යෙන් ඉතා නිවැරදි වෙන්න ඕනේ. ඔයාට මේක පුරවන්න එක් අවස්ථාවක් පමණයි තියෙන්නේ. ඒ නිසා ඔයා මේක නිවැරදිව පිරවිය යුතුයි. ඒ වගේම ඔයා මේ තොරතුරු ෆිල් කරාට පස්සේ ඔයාට ලැබෙන සබ්මිට් කරාට පස්සේ ඔයා මේකේ print එකක් ලබා තබා ගැනීම ඔයාගේ ඉතිරි කටයුතු වලට සුදුසුකමක් වෙයි. ඔයාගේ මේ රැකියා අවස්ථාව සඳහා විභාගයක් අනිවාර්යෙන් තියෙනවා. ඊට පස්සේ විභාගය සමත් වුණාට පස්සේ ඔයා ෆිසිකල් ටෙස්ට් එකකට ඔයා භාජනය කරනවා. ඊට පස්සේ ඔයා ඉන්ටර්විව් එකකට භාජනය කරනවා. ඊළඟට විශේෂම කාරණාව තමයි ඔයා මේකේ මෙඩිකල් එක සමත් වෙන්න ඕනේ. එතකොට ඔයාට මේකේ ඇප්ලයි කිරීමට සබ්මිට් කිරීමට තියෙන අවසාන දවස වෙන්නේ 2026 පස්වෙනි මාසේ 8 වෙනිදා. මැයි 8 වෙනිදා තමයි තියෙන්නේ. එතකොට ඔයා මේකේ දිනේ වෙනකම් ඉන්න එපා. මේ අනිවාර්යෙන් සම්පූර්ණ කරන්න ඊට කලින්. එතකොට මේකේ වැඩි ප්‍රමාණය වෙන්නේ 70000 ලක්ෂයකට වඩා කියන. එතකොට මේකේ ඇලවන්ස් එකක් එකතුව තමයි මේ ලක්ෂයට වඩා යන්නේ. ඔයා මේ සේවය ස්ථිර වෙනවා. මේක ලංකාවේ පුරා කොහේ හරි තැනක ඔයාට සේවය කිරීමේ හැකියාව තිබිය යුතුයි. එතකොට රැකියාව හොයන රජයේ රැකියාවක් හොයන ඔයගොල්ලන්ට සුබ දවසක් වේවා.